ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා නැවතත් ටුබර්ෂි channel එකට. මේ වීඩියෝ ඔස්සේ අපි ඔයාලට ගෙන එන්නේ සනස සංවර්ධන බැංකුවෙන් එහෙම නැත්නම් STB බැංකුවෙන් 2025 වර්ෂය සඳහා නවතම බැංකින් ඇසෝසියේට් බඳවා ගැනීම සඳහා අයගොපත් කැඳවීම සිදු කරලා තිබෙනවා. ඒ හා සම්බන්ධ සියලුම විස්තර ඔයාලට මේ වීඩියෝ ඔස්සේ දැනගෙන නිවැරදිව අයගොපත් වුණු කිරීමේ හැකියාව ලබා ගන්නට අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඔයගොල්ලෝ ලබන තාතුරු පිළිබඳ විස්තර මුලින්ම අපි ගෙන එනවා. එහිදී STB බැංකුව වගේන් දිවෙන පුරා පිහිටි ශාඛා ජාලය සඳහා නවතම පුහුණු බැංකින් ඇසෝසියේට් තනතුරු සඳහා 2025 වර්ෂයේදී බඳවා ගන්න ලබන බවට තමයි සඳහන් වෙන්නේ. එහිදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා මයිදුම්පත් යොමු කිරීමට අවස්ථාව බැංකුව මගින් ලබා දීලා තිබෙනවා. ඉතින් අපි බලමු මෙම STB බැංකුවේ බැංකින් ඇසෝසියේට් 2025 තනතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද යන්න. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ සුදුසුකම් වලින් විමසා සිටිනවා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 6ක් පත්වා සමත් විය යුතුයි. එහිදී විශේෂයෙන්ම ගණිතය සහ ඉංග්‍රීසි විෂය සඳහා C හෝ ඉහළ සාමර්ථ්‍ය සහිතව විෂය 6ක් සමත්ව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඊට අමතරව උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් තුනට අවම වශයෙන් S සාමාර්ථ්‍ය 3ක්වත් සහිතව සමත් වීම සිදු යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඕනෑම විෂය ධාරාවක් යටතේ එහිදී සලකා බැලන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ඊට අමතරව තිබිය යුතු වයස් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 23ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම අවස්ථාව තියෙනවා අයදුම්පත් යොමු කිරීමේ වයස සපුරාලීම සඳහා. ඊට අමතරව බැංකු කර්ණය හා සම්බන්ධ ශේෂ්ත්‍රයක වල පාඨමාලාවක් හදාරමින් තිබෙනවා නම් හෝ හදාරලා සුසුකම් ලබා තිබෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා. නමුත් ඒ අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එසේ හදාරලා තිබෙන හෝ හදාරමින් සිටින පුද්ගලයන් සඳහා වැඩි සැලකිල්ල කිමිර බව තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව තිබිය යුතු අනිකුත් 30 කේස් පිළිබඳව ඔයාලට මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම භාෂා හැකියාව, අන්තර්පුද්ගල සම්බන්ධතා බවත්තා ගැනීම වැනි ලක්ෂණ වලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බැංකු කර්ණය හා සම්බන්ධ වෙනත් පුහුණුවක් හෝ පළපුරුද්දක් ඔයාලට සතුව තිබෙනවා නම් විශේෂයෙන්ම ඉන්ටර්න්ෂිප් එකක් හෝ වෙනත් දෙයක් තිබෙනවා නම් ඒක විශේෂ උසුමක් වෙනවා තෝරා ගැනීම සඳහා. ඉතින් මේකින සූස්කම් තියෙනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා පාසල් හැර යන ඔබ සඳහා විශේෂයෙන්ම අවස්ථාව ලබා දීලා තියෙනවා මේ සඳහා ආයුධපත් දෙමු කරන්න. ඉතින් මීළඟ කොටස් තුලින් ආයුධපත් ලබා ගැනීම සහ යොමු කරන ආකාරය අතුළු සියලු විස්තර ඔයාලට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ සඳහා ආයුධපත් සහ ෆුල් ජොබ් නොටිෆිකේෂන්ස් ලබා ගන්න ආකාරය පිළිබඳව ඉතින් ඔයාලට පුළුවන් jobwide.lg වෙබ් අඩවියට ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුවක් තුලින් එසේ නොමැති නම් මේ වීඩියෝ පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුවක් තුලින් මේ සම්බන්ධ සියලු විස්තර ෆුල් ජොබ් නොටිෆිකේෂන් වගේම ආයුධපත් ඩවුන්ලෝඩ් කර ගැනීමේ අවස්ථාව අපි ලබා දීලා තිබෙනවා. ඉතින් මීළඟ කොටසින් අපි ගෙන යනවා කෙසේද ඔයාලගේ ආයුධපත් සඳහා යොමු කිරීම සඳහා ඔයාලගේ මොඩල් CV එකක් තමයි යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී කවර් ලෙටර් එකත් සමග ඔයාලගේ මොඩල් CV එකක් යොමු කිරීමෙන් ඔයාලට වැඩි අවස්ථාවක් හිමිවෙනවා මේ සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලියට යොමු වීමට. ඉතින් අපි ඊළඟ කොටසින් ගෙන එනවා ඔයාලට මොඩල් කවර් ලෙටර් එකක් හෝ CV එකක් නොමැති නම් ඒ ලබාගෙන නිවැරදිව අයදුම්පත යොමු කළ යුතු ආකාරය පිළිබඳව. මෙම රැකියාව සඳහා අයදුම්පත් වශයෙන් ඔබගේ අප්ඩේටඩ් මොඩල් CV එකක් යොමු කිරීම සඳහා තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී ඔබට මොඩර්න් අප්ඩේටඩ් CV එකක් නොමැති නම් පමණක් ඔයාලට අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. එහි job application යටතේ ඇති කොටසින් ඊට පහළ ඇති මොඩර්න් CV cover letter download here කියන බටන් එක උඩට ක්ලික් කරලා ඔයාලට එන මේ ආකාරයේ වෙබ් පිටුවක් තුළින් ඔබගේ සුසුකම් වලට ගැලපෙන මොඩර්න් අප්ඩේටඩ් CV එකක් සමගින් නොමිලේ cover letter එකක් ලබා ගැනීමේ හැකියාව අපි මේ ආකාරයට ලබා දෙලා තියෙනවා. එහිදී ඔබගේ වර්තමාන එක් සුසුකම් වලට අනුකූල වන විවිධ ආකාරයේ CV ෆෝමැට් මේ ආකාරයෙන් අපි ලබා දෙලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් හැර යන ඔබ සඳහා සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයෙන් පසුව හෝ වෙනත් පාඨමාලාවක් ආධාරමින් සිටින ඔබ සඳහා මේ ආකාරයේ ෆෝමැට් එකක් අපි ලබා දෙලා තියෙනවා. එහිදී මේ ෆෝමැට් එක ඔයාලට අප්ඩේට් කරගැනීමේ හැකියාව පවතිනවා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා. එහිදී විශේෂත්වය යන්නේ ඉන්ටර්නෙට් දායකයන් තොරව ඔයාලට අවස්ථාව තියෙනවා මේ එඩිට් කරගැනීමේ හැකියාව ලබා ගන්න මේ අපගෙන් ලබා ගැනීමත් මෙම CV ෆෝමැට් එක. ඒ වගේම non related referees ඔබ ගැන දන්න ඔබගේ ඥාතීන් නොවන වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර ඇතුළත් කිරීමට අවස්ථාව අපි සෑම CV එකක් තුනම ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඊට අමතරව ඔයාලා දැනට සහතික පත්‍ර ඩිප්ලෝමා පාඨමාලාවක් හදලා තිබෙනවා නම් ඒ සඳහා සුසු ෆෝමැට් එකකුත් මේ ආකාරයට ලබා දීලා තිනවා. එසේ නොමැති නම් ඔයාලා දැනට වෙනත් උපාධියක් හදාරමින් සිටින අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් හෝ වෙනත් උපාධියක් හිමි ග්‍රැජුවේට් කෙනෙක් නම් ඒ සඳහා සුසු ෆෝමැට් එකක් මේ ආකාරයෙන් ඔබ ලබා දීලා තිනවා. ඒ වගේම වෙනත් ප්‍රොෆෙෂනල්ස් වෙන සඳහා CV ෆෝමැට් රාශියකුත් අපි මේ ආකාරයෙන් ලබා දීලා තියෙනවා. එම ඕනෑම CV ෆෝමැට් එකක් ඕනෑම සුසුමක් යටතේ ක්ලික් කරලා සකස් කර ගැනීමේ හැකියාවක් ඉන්ටර්නෙට් භාවිතයෙන් තොරවම ඔයාලට හිමි වෙනවා. ඒ වගේම ඊට අමතරව ඔයාලට කවර් ලෙටර් එකකුත් අපි ලබා දෙනවා. මෙම CV එක ලබා ගන්න අපි සඳහා මේ ආකාරයේ නිවැරදි ෆෝමැට් එක සහිත කවර් ලෙටර් එකක් හිමි වෙනවා.
එයත් නිවැරදිව සකස් කරගෙන අයදුම්පත් යොමු කිරීමේදී ඔයාගේ CV එක සමග එම කවර් ලෙටර් එකත් යොමු කිරීමෙන් ඔයාලට රැකියාව ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවයක් ලබා ගැනීමේ හැකියාවත් ඒ ඔස්සේ හිමිලා තිබෙනවා මේ ආකාරයෙන්. එක්කු ආකාරයට ඔයාලගේ නිවැරදිව මොඩර්න් CV එකක් සහ කවර් ලෙටර් එකක් සකස් කර ගැනීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් වශයෙන් ඒ යොමු කරන්න ඊමේල් මාර්ගයෙන් තමයි යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. ඒදී ඔයාලගේ අයදුම්පත යවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අයදුම් කරන තනතුර වශයෙන් STB Bank Banking Associate 2025 වශයෙන් සඳහන් කළ යන කටයුතු කළ යුතුයි. ඒ යුතු ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා careers@stb.lk කියන ඊමේල් ලිපිනේ තමයි ඔයාලගේ අයදුම්පත් වශයෙන් ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් සහ කවර් ලෙටර් එකක් ඇටච් කරලා ඊමේල් මාර්ගයෙන් යොමු කිරීම සිදු කළ යුත්තේ මෙම රැකියාව සඳහා. ඉතින් මේ ආකාරයෙන් නවත්තම බැංකු රැකියාව සහ අනිකුත් රැකියා ප්‍රපාඩු ලබා ගැනීමට ඔයාලට පුළුවන් job.lk බඩේ වගේම job guide ශ්‍රී ලංකා channel එකත් එක්ක එකතු වීමෙන් දිනපතාම මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීම සිදු කරන්න.